ඉතින් අදත් ඔයගොල්ලෝ මගේ YouTube channel එකේ තවත් මලත් වීඩියෝකින් තමයි හම්බෙන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට ගෙනාවේ Minecraft. ඉතින් ඇත්තම කියනවා නම් මේ ගේම් එක මම අර ගේන්න හිතුවේ. ගේන්න හිතුවේ මට ඕන හින්දා. වෙන කාටවත් ඕන හින්දා නෙමෙයි. අයියෝ වෙන්නනේ වතුරට. ඉතින් ඔයගොල්ලන්ට මේ Minecraft එක තියෙන්නේ මේ Minecraft එක ගත්තකො මම මෙන්න මේ විදිහට හදාගන්න බෑ. ඔයගොල්ලන්ට කැමති විදිහකට මේක හදාගන්න පුළුවන්. ප්ලේ කරන්නේ කොහොමද? ගහන්නේ කොහොමද මේ සේරම හදාගන්න. මම මෙන්න මේ විදිහට තමයි හදාගන්නේ. ඔයගොල්ලන්ට මෙන්න මේ ස්කින් එක මාරු කරන එක ඒ වහන ඔයගොල්ලන්ට දැම්ම හදාගන්න බෑ. මොකද කියනවා නම් මේ ගේම් එකේ ඒවා හදාගන්න ඕන නම් ඔයගොල්ලන්ට settings ගිහිල්ලා වෙනස් කරගන්න වෙනවා. කියන්නේ මේක පටන් ගත්තම ඔයගොල්ලන්ට මෙහෙම මෙන්න මේ විදිහට නෝ හදාගන්න බෑ ස්කින් මාරු කරන විදිහට එහෙම. ඒ කියන්නේ ස්කින් මේ කැමරාව එහෙම. හරිද? අපි මුලින්ම අපේ ආමර හදාගෙන ඉන්න ඕනි. ඔයාලා පේනවාදී මම මෙන්න මෙහෙම කියලා බ්ලොක් එකක් මෙහෙම කරා කැට්. ඉතින් මෙන්න මේ කඩුව වගේ එකෙන් තමයි කඩන්නේ. දැන් මොනවා හරි අරගෙන ඔයගලන්ට තියන්න ඕනේ. ඒ කියන්නේ යූස් කරන්න ඕනේ. ඔයගලන් කරන්න තියෙන්නේ මෙන්න මේ නිකන් අර zoom කරන අර වෙඩි ගේම් වල zoom කරන්න තියෙන්නේ. අන්න ඒ වගේ එක ඔබන්න. එතකොට ඔයගලන්ට පුළුවන් මේ මොනවා හරි යූස් කරන්න. මෙන්න මේ විදිහට. අනිත් එක තමයි දැන් මම හිතාම මෙන්න මෙහෙම බ්ලොග් එකක් ගාවට ගිහලා මෙන්න මෙහෙම බ්ලොග් ගලකට තියන් ඉති ඔයගලන්ට පේනවාද මම අර යන එක ගාවම තියෙන නිකන් එකතු කිරීම වගේ එකේ බුවාම ඔයගලන්ට පුළුවන් අන්න ඒ බ්ලොග් ගල ඔයගලන්ට කොපි කරගන්න පුළුවන්. ඊගාවට ඒක ඒ බ්ලොග් ගල අතර අරගෙන ඔබන් හිටියාම ඒ ගන්න එක මේ ඔයගලන්ට පුළුවන් ඒක ගන්න. හරි ඉතින් අපි මුලින්ම ආමර හදාගමු. ඉතින් මේ මෙන්න මෙහෙම සීන් එකක් තියෙනවා. අපි ආමර්ස් හදනවා, ආමර් ටූල්ස් හදනවා. ඒකට අපිට මුලින්ම හොඳ පොට් එකක් හොයාගන්න වෙනවා. මොකක්ද පොට් එක? මෙන්න මේ පොට් එක පොඩ්ඩක් අපි ලොකු කරගත්තොත් ඒත් ඕනේ. මේ කන්දකනේ අපි ඉන්නේ. හින්දා ඕනි නෑ. අන්න තියෙනවා සුපිරි පොට් එකක්. ඔයාලන්ට පුළුවන් මෙන්න මෙහෙම නිකන් පල්ලෙහාට යනවා වගේ එකක් තියෙන. ඒ කියන්නේ මෙතන නෙමෙයි අර උඩම තියෙන්නේ ආන් එක ඔබලා ඔයාලට සර්වයිවල් දාගන්න පුළුවන් ඕන මේ මේව දාගන්න පුළුවන්. හරිනේ. කොරේ වැඩ. හරි ඉතින් ඒව වැඩන්නේ අනිවාර්යයෙන් ඔයාලා තාම සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරව නැති එක නම් ලයික් කරලා අපේ YouTube channel එක හැමදාමත් අපේ YouTube channel එකත් එක්ක ඔයගොල්ලෝ හැමදාම රැඳී සිටින්න. අර කවුද මෙයාත් කියන්නේ මේ ඕන්න. ඉතින් මං ගේමින් කම්මැලියනේ. කම්මැලි හින්දා කම්මැලිකම යන්න චිප්ස් නිකන් චිප්ස් වගේ බිස්කට් වර්ගයක් කකා තමයි කරන්නේ මේ. ඒක අවුලන්නේ. මුලින්ම පොට් එක බලන්න. මෙන්න මෙතන පොට් එක හොඳයි. දැන් අපිට ඕනි enchantment book. ඉතින් ඊගවට අපිට book shelf උත් ඕනි. දැන් අපි මෙන්න මේක මේ විදිහට ප්ලේස් කළා. අපි හදාගන්න ඕනි. ඒක වටේට මෙන්න මෙහෙම බුක් සෙල්ෆ් ගහන්න ඕනි. එතකොට ඔයගලන්ට මේ ආමර් වල බලය වැඩි කරගන්න පුළුවන්. හරිද? ඉතින් අපි ගහලමු. හරියටම හරි फ्रेंड्स අපි භාගයක් දැන්ට හදාගත්තා. හරි ඉතින් අපි ඊටු ටිකත් හදාගමු. ඉතින් මේ ක්‍රේට් හින්දා මේ ඇති තරම් බ්ලොක්ස් එහෙම තියෙනවා. මම සර්වයිවල් දාගන්නේ මම සර්වයිවල් සීරියස් එකකුත් ගේන්නම්. දැන්ට මේ ක්‍රේට් සීරියස් එක තමයි සර්වයිවල් සීරියස් එක ගේන්න වෙන්නේ. ගමක් හදාගත්තම තමයි අනිවාර්යෙන් ඔයගොල්ලෝ කොළගිරෝ YouTube channel එක දන්නේ නැද්ද? අපේ ගෙට එහා පැත්තේ ගෙට එහා පැත්තේ ගෙට එහා පැත්තේ ගෙදර එහා පැත්තේ ඉන්න මගේ යාළුවා තමයි ඒ channel එක කරන්නේ. එයා මගේ වයසෙමයි. ඉතින් අනිවාර්යෙන් යාගේ channel එක subscribe කරන්න. කොළගිරෝ කියලා ගැහුවම කොළගිරෝගේ ෆොටෝ එකක් තියෙන එකක් එයි. එයාත් මම වගේ ගේමින් channel එකක් තමයි කරන්නේ. ඉතින් හැමෝම දන්නවනේ ගොඩක් අය කරන්නේ ගේමින් channel කියලා. හරි ඉතින් ඒව වැඩක් නැහැ. ඉතින් yes එක්ක ඕනේ. හරි friends. ඉතින් මම මෙන්න මේ විදිහට අයියෝ. ඉතින් මම මෙන්න මේ විදිහට හදාගත්තා. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ ටික පුරව ගන්න. හරි ඉතින් පුරව ගමු. පෙලක් කළාට මේ බටන් සෙබෙන්නෙත් නෑ අනේ මගේ අලි.
මල්ලා වදේර ඔට්ටෝ වෙනවා පෙලක් කලාවට. හරි ෆ්‍රෙන්ඩ්ස්, මම මෙන්න මේ විදිහට හදාගත්තා. දැන් අපිට තියෙන්නේ ආමර් ටූල්ස් ගන්න. පොඩි දෙයක් අමතක වෙලා තියෙනවා. දුරට ඩ්‍රෝන් දෙකයි ඉතින් තව අපි ගහගමු. මට මේ ගේම් එක පොඩ්ඩක් ප්ලේ කරන්න හුරු නෑ. ඉතින් ඔයගොල්ලෝ ඒක ගණන් ගන්න එපා. දැන් අපිට තියෙන්නේ ආමර්ස් ගන්න. ඊට කලින් කරගන්න දෙයක් තියෙනවා. දැන් අපිට මේකෙන් වැඩක් නෑනේ. ඉන්න ගගඩ විසික් කළා. ඔබ යන්න මල්ලි නිවන සොයා. ඒක පට්ටනේ. හරි. එහෙනම් අපි අපේ ආමර හදාගන්න. බබින හිටකන්කෝ. ඉතින් මේක ඔයගලන්ට මෙන්න මෙහෙම කරන්නේ. හරි. අයියෝ ඊට කලින් ආමර ටික ගන්න බෑ. අන්න බලන්න ආමර්ස්. බ්ලා බ්ලා බ්ලා. මේක තියෙන හොදම ආමර ටික මම ගන්නවා. කොහොමද? බ්ලා බ්ලා බ්ලා. මට මේ බ්ලා 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 කියන එක තුරු උනේ හොටෙල් ට්‍රැන්සිල්වේනියා බලලා. බ්ලා බ්ලා බ්ලා. හරි. බ්ලා බ්ලා බ්ලා. මොකද සෙන් වලා තියෙන්නේ? මොකද මේ මචං ඔබ හොද්දම ආමර ගත්තා කියලා මං තමුසෙට බය නෑ. කොහොදින් මතක තබා ගත යුතුය. හරිද? හරි මං හොද්දින් මතක තබා ගන්නම්කෝ. එතකොට හරිනේ. ඔන්න එලා ෆ්‍රෙන්ඩ්ස්, අපි ආමර අප්ඩේට් කරගන්නයි යන්නේ. පොඩයි ආමර නෑනේ බා. මොකයි ප්‍රශ්නේ? පොඩ්ඩක් ස්පීඩ් කරමු. වරෙන් බං. ඉන්නෙත් නෑ. කඩුව බං, කඩුව. වරේ. සෝරි, මට අමතකත් වෙනවා. අයියෝ. ඔයගලන්ට මතකද අලුතින්ම ආපු තෝර්ගි මිටිය? අන්න ඒකක් තියෙනවා මං ගාව. පුතුමයි ආමර ආවේ නෑ. කලින් සැරේ නම් ආමර ආවා. බ්ලා බ්ලා බ්ලා. ඒ මොකද්ද බං ඒ වෙන්නේ? ඊයා කැද වැඩ කරන්න එපා මිනිස්සු ඉස්සරහා. ඒ පෝ කලිසම් කළවනවද බං? කොහමද ඇත්ත ජීවිතෙත් මේ වගේව තියෙනවනම්? ඉතින් ඔයගොල්ලෝ දන්නවා මයින්ක්‍රාෆ්ට් ෆිල්ම් එකක් හදනවා. අනිවාර්යෙන් දන්න අය පහලින් කමෙන්ට් කරන්න. දැන් මං කිව්වා කියලා දන්නවා කියලා පහලින් කමෙන්ට් කරන්න එපා. ඒක ඇත්ත වැඩන්නේ. හරි එහෙනම්. නේ හරියටම හරි. දැන් තියෙන ෆ්‍රෙන්ඩ්ස් අපිට කද්ද මෙන්න මෙහෙම කඩුව එන්චාර්ට්මන්ට් කරපු හින්දා මෙහෙම කළා. මෙන්න මෙහෙම කඩුව ගන්නවා. මෙහෙම කළා. ඊතලේ ගන්නවා. දැන් සර්වයිවල් දා ගන්නවා. ගා ගන්නවා. වරේ මතක වුණා. බලන්න. ආවා මෙතන. ඵලයන් බා එන්චාර්ට්මන්ට් වෙලා නැද්ද කොහෙද මේ කඩු යකෝ? ඒ නම් ඒක සැරින් ගිනි කලා. ඉනි අර ගන්න බෑ යකෝ. තියෝ. කවුද බං ඔබට පොළවට කටන්න කිව්වේ? අම්මට උඩ ඔටෝ වදිනවා. ඵලෙන් අන්න එහෙම ගිනි ගනි. බ්ලා බ්ලා. ගන්න එපා කැඩ වැඩ කරන්න එපා. ඔයාලට මම බලු වැඩ කරන්නේ නැහැ. දැන් බලු වැඩක් කරා. ඒ කතාව ඇත්ත. පිටක් කළාට මම මොකක්ද ඒ වුනේ? ඉතින් ෆ්‍රෙන්ඩ්ස් පොඩි හදිස්සියකට මට මේ යන්න වුණා. ඒ කියන්නේ තප්පර දෙක තුනක හදිස්සියක්. හරි සර්වයිවල් දාගමු. නියමයි. Come blah blah blah. One shot knockout නෑනේ. නකෝ හරිනම් මේක එන්චාර්ට්මන්ට් කරදි one shot knockout වෙන්නේ බෑ. ඒ ඇට්ට කිත්තා. අනේ ඵලයන් බයි යන්න. ආවා මෙතන. කාපන් ගහන්න නෙමෙයි කාපන්. හරි මදේ වලි දෙන්න. දැන් මෙන්න මේ ටික ගගඩ වීසි කරමු ගගඩ වීසි කරමු. එතකන් සෝලි
ෂෝ බ්ලා බ්ලා බ්ලා. මේ Minecraft සීරීස් නා ඉක්මනින් වෙනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? අනිවාර්යෙන්